මොනවද හදන්නේ? ක්ලාසික් ඔම්ලට් එකක් හදන්න. ක්ලාසික් ඔම්ලට් එක අපි හදන්නේ මේ ලුණු තියෙනවා. ලුණු තියෙනවා. ගම් මිරිස් තියෙනවා. ඔව් මේක නමන්න එපා වැඩි. ඔව් මේක මෙවුවා තියෙනවා. තෙල්. මිරිස් තියෙනවා. කෑලි මිරිස්. කෑලි මිරිස් තියෙනවා. බටර්. දෙහි තියෙනවා. නිවිදි තියෙනවා. පාමසන් චීස් තියෙනවා. හරි ඔක්කොම මැද්දේ ඉතින් ඔම්ලට් එක හදන්න බිත්තර තියෙන්න ඕනේ. අපි ගාව තියෙනවා CIC එකෙන් හම්බෙන පෙස්ටෝ බිත්තර ඔමේගා 3 සාරේ 6 ගුණයකට වඩා වැඩියෙන් තියෙන. ඒ වගේම අනෙකුත් සියලුම පෝෂක පදාර්ථ සාමාන්‍ය බිත්තරයක් එක්ක සංසන්දනය කරනකොට 5 ගුණයකට වැඩියෙන් තියෙන CIC බෙස්ටෝ බිත්තර අපිත් එක්ක ඉන්නවා කියන එකත් මතක් කරනවා. සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන්. මේක දාලා තමයි අපි ඔම්ලට් එක හදන්නේ. අපි දැන් ඉස්සෙල්ලම පෑන් එකට දාගන්නවා තෙල් පොඩ්ඩක්. හරි. ඕක මේ පොල් තෙල්නේ නේ? පොල් තෙල් හරි ඔලිව් ඔයිල් හරි පොඩ්ඩක් නේ දාන්නේ. ඔලිව් ඔයිල් දැම්මත් අවුලක් නැහැ. ඒක ලිපේ තියාගෙන මම තවත් මේ ආකාරයෙන් තෙල් ටිකක් එකතු කරගන්නවා. පොඩ්ඩයි දාගත්තේ. පොඩ්ඩක් දැන් මේ අපිට බලන් ඉන්න තියෙන වැඩි හරියන්නේ නේද? බලන් ඉන්න තියෙනනේ. ඔව් පොඩ්ඩක් එහෙම තියෙන්නේ. දැන් මම මේකට එකතු කරනවා. ගම්මිරිස්. සුළුවෙන්. ඔයගලට කොහොමද ඕනේ? ඒක ඇති. ඇති? ඔව්. පොරට පොඩ්ඩක් දාන්න. කැලරිස් පොඩ්ඩක් දාන්න. ඉතින් අපි ශ්‍රී ලංකන්නේ නේද? ඔව්. නේ ඉතින් සර ලුණු චුට්ටකුත් දානවා. ලුණු ගොඩක් දාන්නේ නැහැ. හේතුව අපි මේකට චීස් පොඩ්ඩක් එකතු කරනවා. බටර් එකේ තියෙනව නේද? ඔව් බටර් එකේ තියෙන හින්දා ලුණු මදි වුණොත් ඉතින් අපෝ පොඩ්ඩක් උඩින් ඉහ ගමු නේද? ඕක දැන් කලං කරලා දෙන්න. හොඳ ළමයා වගේ ආසයි නේ. කලං කරලා. දැන් මම මේ බිත්තර ටික මේ ආකාරයෙන් මේකට දාගන්නවා. හැදෙන්න ඕනේ. පොඩ්ඩක් හැදෙන්න ඕනේ විදියට. හරි. සම්පූර්ණයෙන්ම නෙමෙයි. අර බාගෙට හැදෙනකොට තව දේවල් ටිකක් තියෙනවා අපිට එකතු කරන්න. හරි. බිත්තරේ හරියට කුක් වෙනකන් මේ CIC බෙස්ටෝ බිත්තර ගැන කියන්න ඕනේ. CIC බෙස්ටෝ බිත්තරය කියලා කියන්නේ ITI එක කියන්නේ ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණික ආයතනය පරීක්ෂා කරලා සනාථ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් වෙළඳපොලේ තියෙන අනිකුත් බිත්තර වලට වඩා 5 ගුණයක් වැඩියෙන් පෝෂක පදාර්ථ එකතු වෙලා තියෙනවා කියලා. ඒකේ ඔමේගා 3 සාරය විතරක් 6 ගුණයකට වැඩියෙන් තියෙන සාමාන්‍ය බිත්තරයක් එක්ක බලනකොට ඒ වගේම විටමින් D3 E යකඩ සිංක් මේ හැම දෙයක්ම සාමාන්‍ය බිත්තරයක් එක්ක සංසන්දනය කරලා බලනකොට 5 ගුණයකට වඩා වැඩියෙන් තියෙන නිසා gedara මොන වයස් කාණ්ඩයේ කෙනෙක් හිටියත් මොන පෝෂණ අවශ්‍යතාවය තියෙන කෙනෙක් හිටියත් CIC බෙස්ටෝ බිත්තර gedara හැමෝටම අවශ්‍ය කරන පෝෂණය ලබා දෙනවා. දැන් බිත්තරයක් අරන් බැලුවත් සාමාන්‍ය බිත්තරයකට වඩා ප්‍රමාණයෙන් සෑහෙන්න විශාලයි.
බැලුවෙන් පස්සේ ඔබට තේරෙනවා කොච්චර විශාලයිද කියලා බිත්තරේ. ඉතින් ඒ නිසා ඔබත් ළඟම තියෙන සුපිරිවෙන්ස් වලට ගිහිල්ලා ඔබේ නිවසේ බිත්තර වුමනාවට CIC best බිත්තර මිලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. හරි දැන් මේ ඔය අතරේ ඔම්ලට් එක හරි ගිහිල්ලා තියෙන්නේ. හරි කියන්නේ මේ දැන් පේනවනේ බාගෙට මේ. හරි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් දැන් පොඩ්ඩක් තව තියෙනවා. මේ ඔව් නෑ මේක මෙහෙම තියෙනවනේ දැන් මේක මෙහෙම තියෙද්දි මම ඊළඟ පියවරට යන්න හදන්නේ. මේකට මම එකතු කරනවා මේ ලුණු ටික. අපි ඉස්සෙල්ලා ටෙම්පරාදු කරගත්තේ. අන්න ඒකෙන් ලුණු ටිකක් එකතු කරනවා මේකට මම. ඔක්කොම ටික වැඩි වෙයිද? නෑ නෑ. නවා ගන්න බැරි වෙයිද දන්නේ නෑ. නමන් නම් බැරි වෙයි ගොඩක් දැන්. ඔව් ඒක තමයි. අපි ඔය ගානට දාමු. හරි. ඔක තව ඒවත් දාන්න තියෙනවානේ. ඊට පස්සේ මේ තියෙන්නේ පාමසන් චීස්. පාමසන් චීස් ටිකකුත් අපි මේකටම එකතු කරගන්නවා. දැන් මේ චීස් කියන එක අත්‍යවශ්‍ය නෑ. ඕනනම් ඉතින් අතරින්න පුළුවන්. හැබැයි ඉතින් මේක ක්ලාසික් ඔම්ලට් එකක් වෙන්න පාමසන් චීස් ටිකකුත් එන්න ඕනේ. මේකත් ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකට වගේ හොඳයි. ඉතින් හරි. දැම්මා. ඊට පස්සේ අපොඩ්ඩක් නිකන් සැර ඕනේ වගේ කියලා හිතනවා නම් කැඩිස් පොඩ්ඩක් දාමු තව. ලුණු ඕන වෙයිද? ඕන වෙන්නේ එකක් නෑ නේ. මදිවත් දාගමු නැත්නම් වැඩි වෙනවා. දැන් මම කරන්නේ මේක දැන් මේ ඔම්ලට් එක මෙහෙමනේ තියෙන්නේ. එක අපි බලමුනේ ෆ්‍රයි එකක් දෙමුනේ නවන්න. පිච්චා අපලන්නේ. හරි. සාමාන්‍යයෙන් ඔබට කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මෙන්න එහෙම පිඟානක් ගත්තා. හරිද? දැන් ඔය අමුතු ඒව කරන්න යනකොට මෙන්න මෙහෙම කරන්න. පිඟාන ගත්තා. අල්ලන්න ආකාශ පිඟාන ලිස්සලයක් දන්නේ පිඟාන. ඕ පිච්චෙනවනේ ඉතින්. වාරම තමයි කරන්න දෙන්නේ. මෙන්න මෙහෙම හැරෙවුවා. හරිද? ඊට පස්සේ පෑන් එක ලිපේ තිබ්බා. දැන් මේක මෙන්න එහෙම. දැන් ඔන්න දැන් ඔම්ලට් එක හරි. අපි දැන් මේක වාගමු පිඟානට. හරි. දැන් නිවිති වලට මොකද කරන්නේ? ඒක තමයි ඊළඟ පියවර. ඔන්න දැන් ඔම්ලට් එක හරි. හරි. ඊළඟට අපි මේ පුංචි වැඩක් කරනවා. මේ බටර්. හරිද? බටර් චුට්ටක් දාගන්නවා අපක මේකට. පෑන් එකට. දාලා මේ නිවිති කොළ පිටින් තියෙන්නේ. පේනවනේ? මුකුත් කළා නෑ. කපලවත් නෑ. නිවිති කොළේ අරන් තියෙන්නේ නැට්ටෙන් අයින්. නැට්ට පිටින් තියෙන. නෑ නැට්ට අයින් කරලා තියෙන්නේ. මේ කොළ කඩලා නෑ නිකම්ම තියෙන්නේ. මේකටක් ගාලා එහෙම පෑන් එකේ දාලා ගන්නවා. යන් දාලා ගන්න තියෙන්නේ. ඔව් මම කිව්වේ දැන් මේ උදේ කෑමට පොඩි අදහසක් දෙන්න කියලා. ඒ නිසා නිවිති කොච්චර දැම්මත් අන්තිමට එක කොලයක් බවට පත් පත් වෙනවා නේද? නිවිතිවල තියෙන විශේෂත්වය. මේකට තියාගමුනේ. නෑ අපි ඉස්සෙල්ලා හරි ගස්සලා වෙන්න තියෙනවා. මේ ටික බෑ වාලි තෙන්. දැන් මම මේකට දානවා ගම්මිරිස් චුට්ටක්. හරිද? එතකොට ලුණු පිංචා. ඊට පස්සේ දෙහි. මම මේ බලගෙන ඉන්නේ දෙහියකින් මොකද කරන්න කියලා. ඒක තමයි. දෙහි දාන්න මෙතෙන්ට. මොකද අපි මේ තක්කාලි දැම්මේ නෑනේ ඔම්ලට් එකට. හරි. ඒ හින්දා දෙහි පිංචක් දානවා. උදේට ඩයට් කරන කට්ටියට බත් කන්නේ නැහැ, පාන් කන්නේ නැහැ, පිටි ජාති කන්නේ නැහැ කියලා හිතන් ඉන්න අයට මේ වගේ ඔම්ලට් එකක් හදාගත්තා නම් මම කියන්නේ පෝෂණයක් ඕන තරම් එතන තියෙනවා, බඩත් පිරෙනවා, කටටත් රහයි. නේ? මම කියන්නේ අංග සම්පූර්ණ උදෑසන ආහාර වේලක්. ඔම්ලට් එක. ඒකනේ. රහයිද කියලා බලමු අපි දෙන්න අරහෙට ගෙනිහිල්ලා. පොඩ්ඩක් කමු දැන් අපි. දැන් හරි. කට පිච්චෙයි. පිඹින්න නිවන්න. පිච්චුන්නේ ඔය ගන්න. යමෙන් කියන ඇත්තටම නේද? රහ මොකද මයික් එක වල ලුණු ඇඹල් බැලුවේ නෑ. රහයි, ගුණයි, බඩ පිරෙනවා. මම දැන් සම්පූර්ණ ආහාර වේලා. ඔව්. ලීසින් හදාගන්න අපි වෙන දෙයක්වත් ගියේ නෑනේ. නෑ. හරිම ලේසි. හරිම ලේසි. බිත්තර ටික වෙනම ගැහුවා නේද? ලුණු ටික වෙනම ටෙම්පරාදු කරගත්තා. සාමාන්‍ය ඔම්ලට් එකක් හදන විදිහ පොඩ්ඩක් වෙනසකට අපි කරේ පාමසන් චීස් ටිකක් එකතු කරා. සාමාන්‍ය ඔම්ලට් එකකට වඩා වෙනස් වෙන්නේ අපි CIC best බිත්තර වලින් තමයි හදුවේ.